ඉතින් guys අද අපි ඇවිල්ලා ඉන්නේ හින්සයි වල නුවන් මනම්පේරි අයියව හම්බ වෙන්න අපි ගිහිල්ලා කතා කරලා බලමු මේ තියෙන්නේ නුවන් අයියලාගේ ගේ. ඉතින් ලංකාවේ කෙනෙක්ගේ නමක් මේ වගේ ගෙදරක මනම්පේරි කියලා ගහලා තියෙනවා. අපි බලමු කතා කරලා කවුද මේ ගෙදරේ ඉන්නේ කියලා. අපේම කෙනෙක් ඉන්නේ. අපි බලමු කවුද අපේ කෙනා කියලා. කවුද මේ මනම්පේරි කියලා. කොන්නිචිවා. ඉතින් කොහොමද අයියේ? ඉතින් මනම්පේරි කියලා ගහලා තියෙනකොට ඇත්තටම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. ඔව් නම දැක්කාම. ඉතින් thank you මල්ලියන්. නුවන් මනම්පේරි අයත් එක්ක කතා කරන්න අද අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ගිහලා බලමු මොකක්ද නුවන් මනම්පේරි අයගේ කතාව කියලා. යා. කොහොමද guys welcome to the YouTube channel Gaijin on the go. ඉතින් අද අපේ කතානායකයා විදිහට අපි තෝරාගෙන තියෙනවා නුවන් මනම්පේරි අයියව. ආයිබෝන් කියලා channel එකට තියෙනවා නුවන් මනම්පේරි. ඉතින් අද channel එකට නුවන් අයියවම හොයාගෙන ඉන්න විශේෂ වෙච්ච හේතුව දශක දෙකකට අධික කාලයක් පුරාවට ජපානයේ ජීවත් වෙන කෙනෙක්
ජපානයට ආපු අලුත් කොල්ල කෙල්ලෝ 250කට අධික ප්‍රමාණයක් කිසිදු මුදලක් අය කරගන්නේ නැතුව රසාවල් වලට දාලා දීලා ජීවිතේ හදලා දීලා තියෙන මිනිස්සෙක් උදව් කරලා තියෙන මිනිස්සෙක් අද ලස්සන ගෙදරක ලස්සන පවුලක් එක්ක ජීවිතේ ගත කරනවා පේනවා. අපි වීඩියෝ එකේදී ඒ ටික හැමදේම පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නැවතත් ආයුබෝවන් කියලා අපි කතාව පටන් ගන්නවායි. කොහොමද ජපාන් ජීවිතේ? ජපාන් ජීවිතේ නම් හොඳයි ඉතින්. ජපාන් ජීවිතේ හොඳයි. ස්තුතියි ආවට මම හොයාගෙන මේ ආරංචි වෙලා. අනිවාර්යෙන්ම. නැහැ අපිට අනිත් අයගෙන් ඇහිච්ච දේවල් සහ මගේ දන්න මල්ලිලත් වත් එක්ක වැඩ කරලා ඒ විදිහට කතා කරලා තියෙනවා අපි ඉස්සරහට කතා කරමු. ඉතින් ඇත්තටම සතුටුයි අපිට නිහතමානී ආඩම්බරයක් දැනෙනවා ලංකාවේ කෙනෙක් ලංකාවේ ඉපදිලා ඔයා මගෙත් එක්ක ඉස්සර විස්තර කියලා තියෙන හින්දා මම දැන් දන්නවා බිඳුවෙන් පටන් අරගෙන අද ජපානයේ මේ විදිහට වැඩ කරලා ඔයා වැඩ කරපු විදිය සහ ඔයාගේ හිතන විදිය ඒ කැපකිරීමත් එක්ක ආද මේ වගේ ගමනක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි චුට්ටක් කතා කරමු මොන අවුරුද්දේද ජපානයට ආවේ සහ ඒ ඔයා ජපාන් එන්න මූලික වෙච්ච ජපානයේ තෝරගන්න හේතු වෙච්ච දේවල් අපි කතා කරමු. ඉතින් අපි කැමති ඔයාගේ ජීවිත අත්දැකීම හැමොත් එක්කම ෂෙයා කරගන්න. ඔව් මල්ලි. මම ජපානයට නම් ආවේ 2005 අවුරුද්දේ ආවේ ජපානට. හැබැයි දැන් තියෙන ජපානයේ මේ ඒ කාලේ ජපානයේ ලොකු වෙනසක් තියෙනවා. ඔව්. මුලට මම ආවේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට. ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා මේ එතකොට ඉකිබිකුර තමයි ඉස්කෝලේ තිබුණේ. ඉකිබිකුර කියන්නේ ටෝකියෝ වල තමයි ඉස්කෝලේ ගියේ. අවුරුදු 4මාරක් වගේ නිහොංගෝ ගක්කෝ ගිහිල්ලා ඊට පස්සේ එන්මොං ගක්කෝ ගිහිල්ලා මේ ওই අනිත් කට්ටිය වගේම අරබයිතෝ පැය 28 නේ. ඒ විදියට කළා තමයි. දැන් එතකොට 2005 අවුරුද්දේ පැය 28 පැය 28 තිබුණට මේ ඒ කාලේ නම් ওই රූල් එක එච්චර ලොකුවටම දැන් වගේ දැන් පොඩ්ඩක් කිවිසි කියලා කියන ගොඩක් කට්ටිය මේ රූල් එක හරියටම බලනවා කියලා. ඒ කාලේ 28 වුණාට ලොකුවටම බැලුවේ නෑ. ඒ වුණාට ඒ ගොඩක් කට්ටිය ඉතින් ඒ වෙලාවේ ඉතින් මෙහෙමයි ජීවත් වෙන්න නම් සාමාන්‍යයෙන් පැය 28ක් විතරක් වැඩ කරලා අමාරුයි ජපානයේ. ඇත්ත කතා ඕන කෙනෙක් දන්නවා දැන් මේ ගෙදර රෙන්ට් එක නේ ට්‍රේන් ෆීස් ඔක්කොම ටික අතහැරියාම ස්කූල් ෆීස් එක. ඒකට අපි තෝරගත්ත ඉතින් ජොබ් දෙක තුනක් ඒ කාලේ විදියට අපි කරා. කළා කොහොම හරි නේ ආපු අපිට ඒ කාලේ විදියට සාමාන්‍යයෙන් ලක්ෂ ගාණක් වියදම් වුණානේ ජපානට එන්න. ඒකට ඒ ණයත් අපි ගෙවාගෙන නේ ඊළඟට තව තමන්ගේ අනාගතේ වෙනුනුත් ආදයක් කරන්න ඕන කියලා අදිෂ්ඨානේ ගොඩක් සම්පත් වැඩ කරා. ඉතින් ඒ දවස්වල ඉඳන් මේකේතොට ජොබ් 3-4ක් කරන්න සිද්ධ වුණා. ඔව් එතකොට අයියා කියන්නේ දැන් තියෙන නීති රීති අනුව දැන් අලුතෙන් ස්ටුඩන්ට් වෙන කෙනෙකුට අනිවාර්යයෙන්ම පැය 28කට වැඩිය නීතියෙන් වැඩ කරන්න අවසර නැහැ. එතකොට ඒ දවස්වලත් ඒ විදිහටම රූල් එක තිබුණා. හැබැයි දැන් වගේ වීසා ප්‍රශ්නයක් වෙන විදිහට බැලුවේ නැති තත්ත්වයක් තමයි තිබුණේ. ඒ කාලේ දැන් වගේ නෙමෙයි පිටරටේ කට්ටියත් ආවට මෙච්චර කිවිසි උන්නේ නැහැ. දැන් ගොඩක් ප්‍රශ්න වෙලා තියෙනවා. දැන් මේ ශ්‍රී ලාංකික විතරක් නෙමෙයි වෙන රටවල් කට්ටියත් ලංකාවේ ගොඩාක් ප්‍රශ්න දැන් ඇති වෙලා තියෙනවා. වීසා සම්බන්ධයෙන් සහ හොර ඩොකියුමන්ට්ස් හදන ඒවා හින්දා දැන් රූල්ස් ගොඩක් කිවිසි කියලා තමයි මම හිතන්නේ. ඒවට පුළුවන් තරම් මෙහෙම 28 විතරක් වැඩ කළත් ගොඩක් කට්ටියන්ට ජීවිතේ ජය ගන්න අමාරුයි. දැන් මේ තියෙන තත්ත්වය අනුව ඉස්සර වගේ නෙමෙයි දැන් මේ ජපානයේ තියෙන තත්ත්වය. එහෙම බලද්දි මම හිතනවා දැන් කට්ටිය දැන් හෑන්ඩ් කෑෂ් ජොබ් තියෙනවා. ඒව කළා හරි කොහොම හරි මං කියන්නේ මේ මෙතන කොහොම හරි ගොඩ යෑමක් තියෙනවා. 28 විතරක් කළා මදි. තා උනන්දු වෙලා කට්ටියනේ හෑන්ඩ් කෑෂ් ජොබ් හරි වාගෙන තව බයිට් එකක් කළා හරි රූල් එකට අවනත වෙලත් ගේමක් ගන්න බැරි තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. එතකොට ඒ දවස්වල ඕගොල්ලන්ට එච්චර ලොකුවට නීති රීති බලපාපු නැති නිසා අයියාගේ අත්දැකීමනේ අපිට දැන් මේ මිනිස්සුන්ට දෙන්න ඕනේ. අයියාගේ අත්දැකීමට නෝ අයියා මොකද පළවෙනියට කරපු රස්සාව සහ මොකක්ද ඒ ගැන කියන්නේ? මුලටම ගොඩක් කට්ටිය වල දන්නවා අපිට ඉතින් ඔය හොඳ ජොබ් ජපානට ආපු ගමන් හම්බෙන්නේ නැහැ. භාෂාවත් ගොඩක් අමාරුයි. ඒ වුණාට තමන්ගේ හිතේ ශක්තිය කියනනම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියන හැඟීම මගේ තිබුණා. මුලින් මම මගේ අම්මා මතක් කරන්න ඕන. අම්මා තාත්තගේ ධෛර්යයෙන් තමයි මම අද මෙතන වාඩි වෙලා ඉන්නේ. ඒක මම අම්මට නමස්කාර කරනවා මෙතන ඉඳන්. අපි දැක්ක මෙතන දැන් අයියාගේ කරේ තියෙන මාළි පවා අම්මා කියලා පෙන්නන්ට් එක දාගෙන තියෙනවා. මගේ ජීවිතේ ඒක මං අදහන ආගමක් තියෙනම් බුද්ධ ආගම නෙවෙයි. මං අම්මට ඒක අදටත් කියන ඕන කෙනෙකුට කියන අම්මා තාත්තා තමයි මගේ ආගම. මං ඊට එහා මං මේ ආගමක් අදහන්නේ නැහැ. අපි ඒක කවුරුත් මේ ජපානයේ ඉන්න සියලුම දෙනා තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ පවුලේ කට්ටිය එක කරගෙන අදිෂ්ඨානයෙන් වැඩ කරොත් මේ හොඳ දිග ගමනක් වරදින්නේ නැහැ කියන එක මං අද කියනවා. මම ওই ජපානයේ අත්ත කතා කරමු. මම බිස්නස් කළා. එහෙම කළා නෑ. මං හරියට අවශ්‍ය විදියට වැඩ ටික කළා. ඒ ෂූෂොක් ගහලා ඒ අවශ්‍ය විදියට තැන්වල උපරිමයෙන් ගම්බත්තේ වැඩ කරපු එක තමයි කරේ. ෂූෂොකුව කරාට පස්සේ අපිට
ලිමිට් ගන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට බිස්නස් එකක් වුණත් ඔයගොල්ලන්ට ඕන දෙයක් ඉදිරියට කරන්න පුළුවන්. ඒකෙන් තමන්ගේ අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඒකට අවංක වීම තමයි වැදගත් වෙන්නේ. මම දන්නේ මගේ නම් මතේ ඒකයි. ඒ විදියට කළා මේ අනිත් කෙනාගෙන් දැන් ඔයා මට මුලින් මේ කතාවට ආව ශෝකයිදයි මම ඒක ගොඩක් සතුටු වෙනවා. මම අදටත් ආඩම්බරෙන් කියන්න කැමති එකම දේ දැන් මේ ඔයාගේ මේ channel එක බලන කට්ටිය නම් ඕනනම් කමෙන්ට් එකක් දාන්න මට. සත යෙන් එකකවත් මම අද වෙනකන් කිසිම කෙනෙක්ගෙන් ශෝකයිදයි එකක් කරන්නේ නැහැ. එහෙම අරගෙන තියනම් ඔයාට දාන්න පුළුවන්. මම එහෙම නැතුව තමයි අදටත් මේ කට්ටිය මේ ජොබ් වලට දාලා ඒගොල්ලොන්ගේ මං ජොබ් එකට දාන විතරන්නේ මං එයා ගැන සොයලා බලනවා. දරුණු වෙන්න පුළුවන්. ඒ වුණාට මං ඒකට පුදුම සහෝදරයෙක් වගේ හොයලා බලලා ඒගොල්ලොන්ට ආරක්ෂාව පව මං ජපානයේ අද වෙනකන් දීලා තියෙනවා. මං මාත් එක්ක වැඩ කරන කට්ටිය ඒක දන්නවා. මාත් එක්ක වැඩ කළා ගේමක් ගහන්න පුළුවන් ඕන කෙනෙක් මං ඒක විතර ආරක්ෂා කරන ලෙවල් එකට මල්ලි ගෙනල්ලා තියෙනවා. ඒකයි වාගේ කතාවට මුලපුරුනෙත් ඒකයි මම ඒකන මං ඇත්තටම ආඩම්බර වෙනවා. අදටත් මං ඒකයි සතුටු වෙනවා. මං ඒ හින්දා හොයාගෙන ආපු එක ගැන තමයි මං වාට මේ කතාව කරමු කියලාත් වා කෝල් එකම මං කිව්වේ. ඔව් ඒ කියන්නේ ලංකාවේ අය සාමාන්‍යයෙන් අවුරුද්දකට ළමයි 25ක් විතර වැඩට දාලා තියෙනවා කියන එක ඔයා කිව්වා. එතකොට දැන් මේ ගිය මාස කීපේ ළමයි 18ක් 20ක් විතර මම රෙස්ටුරන්ට් වලට ෂෝකය කරනවා. ඒ කියන්නේ ගොඩක් ඉතින් අමාරුවෙන් එන්නේ ඇවිල්ලා මුල් මාස 6 මමත් දන්නවා මමත් ඔය අත්දැකීම් විදලා තියෙනවා. ඔව් මුලට නේ අපි වුණත් මේ බත් ටිකක්වත් උයා ගන්න දන්නේ නැහැ, පරිප්පුවක්වත් හදා ගන්න දන්නේ නැහැ. ලංකාවෙන් ඇවිල්ලා මමත් ආවේ 19 දී. ඒ වගේ කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. දුබල ඉන්නවා. ඒ කියන්නේ ගෑන් කට්ටිය දැන් එනවා. දැන් කොච්චර එනවද රෙස්ටුරන්ට් වල? ඒගොල්ලෝ ගොඩක් මුලින් අසරණයි කෑම ටිකක්. ඒකෙන්ද මම දන්නවා මම ගොඩක් දාන තැන් වල රෙස්ටුරන්ට් වල තමයි මම ගොඩක් කට්ටිය අදනකන් දාලා තියෙන්නේ. ඒගොල්ලන්ට මම ඉතින් ඒ කියන්නේ අවශ්‍ය කෑම ටික පවා ඒ ටික පවා රෙස්ටුරන්ට් එකෙන් පුළුවන් විදියට හදලා මේ අලුතෙන් ආපු අයට වැඩට යන්න තැන ගෙදර වගේ ඉන්න හදලා දීලා තියෙනවා. හදලා දීලා තියෙනවා. ඒ රූල් එකත් රැකෙන විදියට මේ කයිස් එකත් මේ විදිය රූල් එක ගැනත් හිතලා ඒ විදියට උපරිම දෙයක් කරන්න මං කල්ලා තියෙනවා මුදල් බලාපොරොත්තුවකින් තොරව. එතකොට අයියා කිව්වා දැන් ඔය විදිහට අයියා උදව් කරනවා වගේම දැන් අපි කතා පටන් ගද්දිත් මම හිතන්නේ පොඩ්ඩක් කිව්වා ටිකක් සැරයි කියලා මේ හැමෝම ඇහෙනවා නුවන් මනම් පේරිත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි අයියා හරි සැරයි කියලා. හැබැයි ඒ මුල කාලේ විතරක් කියන කතාවක් වෙලා තියෙනවා. බහුතරය පිරිස ඊට පස්සේ කියනවා මේ හැබැයි ආහින්ද තමයි අද අපි මේ තැන ඉන්නවා කියන කතාවත් මට ගොඩක් ඇහුණා. ඉතින් මේ ඒ වගේම තවත් ඒකට යමක් එකතු කළොත් ඔයා කිව්වා අවුරුදු 8ක් පුරාවට අවුරුදු 8ක් විතර යනකම්ම එකදු දිනයක් හෝ ඔයා පරක්කු වෙලා ඒ කියන්නේ ජපානයෙන් ජපන් භාෂාවේ කියන අපි කියනවා චිකකු වෙන්නේ නැහැ කියලා. චිකකු පරක්කු වීම ප්‍රමාදයෙන් කිසිවක් නැතුව ඔයාගේ මතකයේ හැටියට අවුරුදු 8ක් විතර කියලා ඔයා මොකක්ද ඔයාට එතකොට අර වැඩ කරන තැන ඒ හදාගන්න තමන් වැඩ කරන තැන ඒ ගොඩනගාගෙන තියෙන තත්ත්වයට මොකක්ද මේ ජපන් නීති රීතිත් එක්ක ඔයාලට කියන්න තියෙන්නේ අලුතෙන් එන ඒක මල්ලි හොඳ ප්‍රශ්නයක් ඇහුවේ ඔක. මුලටම සැරයි කියන එකට මං උත්තර දෙන්න. සැරයි රසයි. සැරයි රසයි. සැරනම් රසයි නේ. කරයි වොයිසි කියන මේ වගේ සීන් එකක් තියෙන්නේ. මෙහෙමයි සැරයි කියන්නේ ඒක මෙහෙමයි. දැන් උත්තර ජපානයේ අලුතෙන් ආපු කෙනයි ජපානයේ අවුරුදු 5ක් ඉඳපු කෙනයි 10ක් ඉඳපු කෙනයි 15ක් ඉඳපු කෙනයි හිතන විදිය සහ එතන රූල් එක ගැන දන්න දේවල් සම්පූර්ණයෙන් මහසයි පොළොවයි වගේ. දැන් ඔයා වුණත් වැඩ කරනකොට ඒක දන්නවනේ. දැන් අපේ කට්ටිය ගොඩක් දැන් ජපාන් කෙනෙක් ඔළුව පහත් කරාම හිතනවා මූ වෙන අපිට ඔළුව නවනවායි කියලා හිතනවා. නේ? එතකොට මූට නිකන් ගහන්න ඒ කියන්නේ හිතනවා මූ මොකෙද්ද කියලා වගේ හිතනවනේ. නෑ එතන තියෙන්නේ ඒක නෙමෙයි. තෙන්ච පහ ඇවිල්ලා ඔළුව නවනවා. ඒක උන්ගේ ආචාර්ය විදියනේ. අපේ කට්ටියන්ට ඕක හුරු වෙන්න තමයි මුලට අමාරු. ඒක හුරු කරන්න තමයි මම සැරයි වෙන්නේ. ඒක හුරු කරන්න සැරයි වෙන්නේ. එතන අපි දැන් මෙහෙමයි. දැන් ඔයා මෙතනින් බඩුවක් ලංකාවේ ජරම් මෙතන තියෙන බඩුව ඔතනින් නෙමෙයි තියන්නේ. අපි ලංකාවේ දිනවා. මමත් එහෙමයි. ලොකු පොරොට්ටක් දෙනනේ මමත් එහෙමයි. මෙතනින් ගත්ත බඩුව මම පොඩ්ඩක් මෙහෙන් දින. ජපන් ජාතිකය આવොත් ඇයි මේක මෙතන තියෙන්නේ කියලා නේද අහන්නේ අපි. ඔව් පැහැදිලිව 5S එකේ උපරිම. 5S එක උපරිම. ඊට දැන් එයා ඒක තියන්නේත් නැහැ. දැන් අපි මේක අරන් එතනින් තියවරවත් එහෙම කරන්න කියලා කියනවා. අන්න ඒක හුරුදු කරන්න තමයි මම සැරයි වෙන්නේ. ඒ එන සිතුවිල්ල අර ලාංකිකයෝ විදිහට වෙනත් රටක වේවා නැතත් අර වෙනස් වෙන්න තියෙන අධික අකමැත්තක් තියෙනවා. අකමැත්තක් තියෙනවා. ඒ අපේ ලේවල තියෙන තියෙනවා. ඒක මේ අපි මේ හොඳට පුළුවන් කියන එකවත් නැත්නම් දැන් වන්නේ පැහැදිලිවම කිව්වේ එයත් එහෙමයි කියලා. ඒක ඇවිල්ලා අර ලාංකාවේ කට්ටියගේ ඇඟෙන්ම එන එකක්. හැබැයි ඒක එහෙම වෙන්න බෑ මේ රට ඇතුලේ හරියට ගමනක් යනවා නම් ජපන් ජාතිකයන්ගේ තියෙන ගතිය සහ හරි දේ හරි විදියට තමන් කරපු දේ පැත්තකින් තමන්ම තියන්න ඕන කියන එක ඔළුවට වැටෙන්න ඕන. ඒක තමයි මේ ඒක පුරුදු කරන්න ගියාම ඔයා සැරයි කියලා පිටට පේනවා.
ඕන කෙනෙක් දැන් ළමයෙක් ගුණත් මල්ලි අපි මුල තමයි හදන්න ඕනනේ. මුල හැදුවොත් අපිට ළමයි අනාගතේ හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන් නේද? දැන් මම මේගොල්ලෝ මට එනකොට මුලටම හම්බෙන්නේ මට කෝල් එකක් එන්නේ අයියේ කන්නවත් නැහැ. එහෙම මම මේකට කියන එක මම දන්නවා මමත් ඒක විදල් තියෙනවා. නැත්නම් ඒක මම අඩුපාඩුවක් දෙන්නේ නැහැ. ඇත්ත එහෙම තමයි අපේ රටක් නෙවෙයි මේක වෙන කෙනෙක්ගේ රටක්. ඒකට ආවම අසරණ වෙනකොට මේ නිදා ගන්න නැහැ මේගොල්ලෝ. ඉස්කෝලේ යන්න ඕනේ. ඉස්කෝලේ ෆීස් තියෙනවා. එහෙ ලංකාවේ ගේ උගස් තියලා වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න රැසකින් මෙතනට එන්නේ. දැන් මගේ මයින්ඩ් එකේ නෙවෙයි මෙයා එන්නේ. එතකොට නේද? ඒ කියන්නේ මම හිතන විදිහට දැන් මම මෙහෙ අවුරුදු 10ක් හිටියම මම සාමාන්‍යයෙන් සෙටල් වෙලා ඉන්නේ. ඒතර අර ඒ වගේ ෆීලින් එකක නෙමෙයි ඉන්නේ. ඒතර මම බැන්න මේක මේ නේද? ඒ වුණාට ඒගොල්ලන්ට මම හදන්නේ ඒතර බේස් එක හදලා දෙනවා. හදලා දීලා එතකොට එයා දන්නවා එයා ඒ අමාරුවත් එක්ක පටන් ගන්න කෙනා හොඳ අඩිතාලම හොඳ නම් හොඳ ගයක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඒක තමයි මම කරන්නේ. මම නැත්තම් ගොඩක් කට්ටි කරන්නේ ෂෝකයිද එකක් ගන්න මල්ලි ජොබ් එකට එන්නේ එයා ගැන හොයන්නේවත් නැහැ. අපි එහෙම නෙවෙයි කරන්නේ. මේ ඉන්ටර්විව් එකේ ඉඳන් මෙයාට කතා කරලා එයාට පොඩ්ඩු ඔෆිස් එකට යන්න තැන් ඒවපා කියලා දීලා ඔක්කොම කරලා. දැන් මේ බිස්නස් එකක් නෙවෙයි කරේ. ඒ කියන්නේ අපි එයා වෙනුවෙන්ම කළා එයාට මේක හොඳ පුරුෂයෙක් කියලා හදලා එයාට ඒ ගමනක් තා ලොකු ගමනක් යන්න පුළුවන් විදිහට මම හදපු ඇති දැන් 100කට වැඩි ඇති. තෙන්තොල ඉන්න කට්ටිය ඉන්නවා කම්පැනි වල. කතා නොකරන කට්ටියත් ඉන්නවා. කතා කරන කට්ටියත් ලංකාවේ හැටියක් ඒක අපේ ජාතියේ කේසයක්. මේ අදරවක බලනවා නම් ඒගොල්ලෝ හිතින් හිතාවි මේ නෑ දැන් හැමෝටම විවෘතව කමෙන්ට් එකක් දාන්න එකතු කරන්න දැන් අපි දැන් කතාවට දැන් මේක ඇත්තටම නුවන් මනම්පේරි අයව හොයාගෙන එහෙම ඇවිල්ලා කතා කරන්න හේතුව දැන් අධික ලංකාවේ අය ප්‍රමාණයකට උදව් කරලා තියෙනවා සහ ඒ විදිහට රස්සාවල් වලදී ඒ ගැටිලා තියෙනවා ඒවත් එක්ක ඕගොල්ලන්ගේ අත්දැකීම් පැහැදිලිව මේක කමෙන්ට් එකක් ඕන දෙනෙක් කමෙන්ට් කරන්න මම කමෙන්ට් කරොත් ආසයි මොකද බලලා සතුටු වෙන කට්ටියත් ඇති ඕකේ සමහර මේ නේ එහෙම ඕන කෙනෙක් කමෙන්ට් කරන අද හොඳ තැන්වල ඉන්න කට්ටිය ගොඩක් කට්ටිය මම දන්නවා මට පෞද්ගලිකව මැසේජ් කරන කට්ටියත් ඉන්නවා තෙන්චෝ වෙලා හොඳ කයිසවල ඉන්න කට්ටිය හිටපු ගන්නවන්න අයියෝ ආයෙදා මට රෙස්ටුරන්ට් එකේදී අර කියලා දීපු ඒවා මං ගිහිල්ලා ඒ කම්පැනි වල කරාට පස්සේ උන් බලනවා කොහොමද මෙයා නිහොන්ජින් කෙනෙක් වගේ කිව්වා අන්න ඒ වගේ අත්දැකීම් මේගොල්ලෝ මට මැසේජ් කරලා කියලා දිනවා දැන් ලංකාවේ විතරක් නෙවෙයි තා පිට රටවල ඉන්න කට්ටියත් ඉන්නවා එහෙම ඉඳලා ගිහිල්ලා ඒගොල්ලොත් මට මැසේජ් කරනවා අයියා අපි එදා ඒ ගේමක් ගැහුවේ මෙහෙම ඇවිල්ලා කියලා මට අර ඒ සතුට මල්ලි සල්ලි වලටවත් කිසිම දෙයකට ගන්න බෑ හැබැයි ඒකට ප්‍රධානම දේ මගේ අම්මා තාත්තා තමයි කියලා මම අදට දැන් මම වාට සීපත් කරනවා ඒ දෙන්න තමයි මට ඒ විදිහට පුරුදු කරේ කාටවත් නේ ඕන කෙනෙකුට වටේ ඉන්න කට්ටියට උදව් කරගෙන තමන් ගමන යන්න එතකොට වාට නිකම්ම හොඳ අනාගතයක් හැදේවි කියන එක මගේ අම්මා තාත්තා පොඩි කාලේ ඉඳන් මට ඒක හැදුවේ ඒ ශක්තිය ඉදිරියට යන මේකත් ඒක මම දැන් ලොකු තැනක ඉන්නවා කියලා මං කියන්නේ අපි තව හොඳ දේවල් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ වටේ කට්ටියත් එකතු කරගෙන ලොකු ගේම් එකක් කරන්න බලමුනේ ඒ නිහතමානීකම කියන දේ ආමග කෙටි යායුතු මග දුරයි කියන තැන ඉඳන් තමයි හැම වෙලේම කතා කරන්නේ ඒක අපි දැන් කලින් පෞද්ගලික අපි කතා කරද්දිත් මට හුඟක් දැනුණා ඉතින් සහ අම්මා තාත්තා ගැන මේ අම්මා ගැන එහෙම සෑහෙන්න කතා කරන සහ කිව්වනේ කලිනුත් අම්මා තාත්තා දෙමව්පියන් කියන්නේ ඒක තමයි බුද්ධ ආගම කියන දේට එහයින් අම්මා තාත්තා තමයි ආගම. ඉතින් ඒ වගේ මිනිසුන්ට වර්ධින්න තියෙන ඉඩකඩ බිඳුවයි කියන්න පුළුවන් මට්ටම තමයි මම නම් හිතන්නේ වර්ධින්න විදියක් නැහැ. ඉතින් ඒ කතා කරපු අම්මා තාත්තා ගැන අපි කතා කරමුකෝ ලංකාවේ අයියා දැන් අම්මා තාත්තා අම්මා ගැන එහෙම ගොඩක් කතා කරලා එතකොට ලංකාවෙත් දැන් අයියාගලාගේ බිස්නස් ඒ දවස්වල බිස්නස් තිබුණා සහ ඒ පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකේ බිස්නස් බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක තමයි මේ රෙස්ටොරන්ට් කියන දේවල් වලට මේ ආපනශාලා ක්ෂේත්‍රයට වාට පිවිසෙන්න මූලිකත්වයේ ලැබුණේ කියන එක අයියා කතා කළා. ඉතින් ඒකෙන් ගැන චුට්ටක් සහ ලංකාවේ අයියාලගේ දැන් හොටෙල්ස් තියෙනවා අපි චුට්ටක් නම විස්තර ටික කියලා චුට්ටක් අපි කියමු මේ කවුද නුවන් මනම්පේරි කියන්නේ කියලා. අපි මල්ලි මම ජපානට එන්න හේතුුණේ මේ 2005 ඒ කියන්නේ මට අපේ මගේ මස්සිනා ජපානයේ ඉඳලා තියෙනවා. ඒ ආසාව මට තමයි මම ජපානට එන්න හිටියේ. ඒකට අපි එතකොට අපේ අම්මලා ගොඩක් හොටෙල් ශ්‍රේෂ්ඨ තමයි. මාතර ගොඩක් දන්නවා. මාතර වල්ගම ටවුන් එක කිට්ටුමයි. හේමාල් රිසෙප්ෂන් හෝල් ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ අපේ ආයතන. ඒ කියන්නේ අපේ හේමාලි රිසෙප්ෂන් හෝල් ප්‍රයිවට් ලිමිටඩ් කියලා තමයි. හේමාලි කියන්නේ මගේ අම්මා. අම්මගේ ධෛර්යයෙන් තමයි මම අදත් මෙතන ඉන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා. ඒතකොට අම්මා තමයි ඒක පටන් ගත්තේ අවුරුදු 30කට වගේ කලින් ගොඩක් අම්මත් ගොඩක් මහන්සි වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ බින්දුවේ ඉඳන්ම ගොඩක් පොඩි කඩේකින් පටන් අරගෙන ඒ වගේ ආපු කෙනෙක්. මම නෙමෙයි මෙතනද කතා කරන්න ඕන මං කියන්නේ මෙහෙම නෙමෙයි අම්මා ගොඩක් තැන්වල දැන් උඩට ගිහිල්ලා තියෙනවා. මේ ඒ කියන්නේ මම සතුටු වුණා. මේ ඒ කියන්නේ දිරිය කාන්තාව විදිහට ටීවී එකේ ඒ වගේ වැඩසටහන් වලට අම්ම ඉදිරිපත් වෙලා තියෙනවා. හේමාලි කියන්නේ අපේ අම්මත් ගොඩක් පොඩි තැන් ඉඳන් ඇවිල්ලා පොඩි මිනිහගේ දුක ගොඩක් දන්න කෙනෙක්. ඒකෙන් තමයි මටත් ඒක ඒ විදිහට එන්නේ නැත්තේ. ඊට පස්සේ යා දැන් එහෙම පටන් ගනිපු දේ අද හොටෙල්
සාමාන්‍යයෙන් අපි දැන් 3ක් කරගෙන යනවා. වල්ගම, කඹුරුගමුව, මිරිස්ස අපේ රිසෝට් එකක් තියෙනවා. ඊළඟට කඹුරුගමුව ග්‍රෑන්ඩ් හේමාලි කියලා ඒක සාමාන්‍යයෙන් හෝල් එක 500ක් විතර දාන්න පුළුවන් ලොකු රිසෙප්ෂන් හෝල් එකක්. දැන් මාතර කොල්ලෙක් ඇත්තටම. එතකොට මාතර කොල්ලෙක් ජපානයට ඇවිල්ලා ඒ අම්මා කරපු වැඩ ටික ඉස්සරහට දැන් මේ අරගෙනත් යන ගමන් හැබැයි ජපානයේ අද දැන් මේ වසර 20ක් පුරාවට ජපානයේ බිස්නස් කරලා නෑ. ජපානයේ දැන් බිස්නස් බෑග්ග්‍රවුන්ඩ් එකක් ලංකාවේ තිබුණාට ඒ ආපන හැකියාව සමහර විට බොහොම කලින් දැන් කට්ටිය ටක් ගාලා ලංකාවේ බිස්නස් තියෙනවා නම් ජපානයේ තවිට ඇවිල්ලා බිස්නස් කරන්න ඕනේ. අර ඒ මයින්ඩ් එක නැතුව ඉතින් වෙනත් කෙනෙක් යටතේ ඒ විදිහට වැඩ කරන්න සහ ඒ වෙනස් වීමට හුරු වෙලා තියෙන විදිහ හරිම අපූර්වයි. ඒක ඇත්තටම නිහතමානී ආඩම්බරයක් එක ඒ ගැන මතක් කරන්න ඕනේ. ඒ ලංකාවේ දැන් මාතර මිනිස්සු දැන් දන්න වනේ ඒ කියන්නේ රිසෙප්ෂන් හෝල් එක සහ ඔය කියන දේවල් මාතරයි දන්නවා. ඉතින් ඕගොල්ලොත් කමෙන්ට් කරන්න පුළුවන්. කමෙන්ට් කරලා තියන්න. එතකොට මං හිතනවා අනිත් අයටත් ජපානය කියන්නේ ඇත්තටම මහන්සි වුණොත් මහන්සි වෙලා තමන්ගේම පාරක් හදාගන්න පුළුවන් රටක් කියන එක දැනගෙන ජපානයට එන්න කාටත් පුළුවන් වෙයි කියලා. ඔය ඔයගොල්ලන්ට මාතර ඕනනම් ඕනම යාළුවෝ ඕන කෙනෙක් කීප දෙනෙක් අපි වෙඩින් කරා. ඒ කියන්නේ අවශ්‍ය ඕන දෙයක් තියෙනවා මට උනත් කන්ටැක්ට් කරොත් මට එතන ඒගොල්ලන්ට සහනයක් කරලා එතන තමන්ගේ වෙඩින් එක ඕන දෙයකට කරන්න සපෝට් එක දෙන්න පුළුවන්. දකුණ ගාල්ල ඔය වලස් මුල්ල ඒ පළාතේ ඕනම කෙනෙකුට මාතර ටවුන් එකේම අපේ හොටෙල්ස් තියෙන්නේ. ඒ අපි ඕන සහයෝගයක් ලබා දෙන්නත් ඒ කියන්නේ මගේ යාළුවන් ගොඩක් වෙඩින් මේ වෙනකොට අරන් තියෙනවා. ඒගොල්ලෝ මට ඒතර අපි තමන් ගෙදර දෙයක් විදියට අපි ඒක ඕන විදියට කතා කරලා අවශ්‍ය විදියට ඔයගොල්ලන්ට කරගන්න ඒ දේත් අපි කරලා දෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. අපේ දකුණේ කමට අපේ ඕනම කෙනෙකුට දකුණේ කියලා නෑ. එහෙම අපි ඕන කෙනෙක් අපි සලකනවා. අපි ඒක ඒ විදියට කරන්න බැඳිලා ඉන්නවා. ඉතින් ඒ වගේම දැන් මේ ලංකාවෙනුත් එහෙම සපෝට් එකක් දෙන්න මේ නිහතමානීකම හින්නව තමයි අපි ඇත්තටම හොයාගෙන ඇවිල්ලාම චුට්ටක් අය මේක කතා කරමු. අපි පොඩ්ඩක් මේ ඉන්න අයට දැනගන්න කියලා ආවේ. ඉතින් අද දැන් අවුරුදු 20කට පස්සේ ඔයා දැන් මේ අර ළමයින්ගෙන් දැන් අධිකව විදිහට ඔයා කිව්වා ඔයාට දුරකථන ඇමතුම් රාශියක් ගලාගෙන ආවා. ඊට පස්සේ හැමෝම කතා කරලා රස්සා හොයනවා සහ මේ අලුතෙන් අර ජොබ් වීසා වලට එන අය ඉන්නවා. එතකොට අලුතෙන්ම දැන් රැල්ලක් වගේ අධිකව ජපානයට යන. එතකොට මේ එන ඒම එක්ක ඔයාලගේ ඇඳුනුම්කම් සහ අවුරුදු ගාණක් ජපානයේ ජීවත් වෙච්ච එකත් එක්ක අධිකව ඔයාට මේ කතා කරලා උදව් කරන්න ඒ වගේ දේවල් එක්ක මේ මිනිස්සුන්ට දැන් 250කට අධික පිරිසක් 7-5ක්වත් ගන්නේ නැතුව part time jobs වලට දාලා දීලා තියෙන කෙනෙක් විදියට දැන් තමන්ගේම ව්‍යාපාරයක් මේ අවුරුදු 20කට පස්සේ දැන් පටන් ගන්න හදනවා. ඉතින් අපි ඒක ගැන චුට්ටක් කතා කරමු නන්නේ. මොකක්ද අයියා දැන් ඊගාවට කරන්න යන්නේ ජපානයේ? මේකයි මල්ලි දැන් මම දැන් කිව්වා වගේ දැන් මට සාමාන්‍යයෙන් සතියට කෝල් 5ක් එනවා. මේ ජොබ් එකක්වත් නෑ අයියේ මොකක් හරි සෙට් කරලා දෙන්න පුළුවන්ද එහෙම කියලා ගොඩාක් වයිෆ්ටත් ඇහෙනවා. අපි කතා මට එන කෝල් ඇහෙනවා. එහෙම බැලුවම මම බලනවා දැන් මේ කොච්චර දැන් මේක ඉන්නවද කියලා ජොබ් නැතුව. ඊට පස්සේ මම කල්පනා කරා මේකෙන් අපිට පොඩක් මේ ලංකාවේ කට්ටියන්ට මොකක් හරි දෙයක් කරන්න පුළුවන්ද කියලා. මෙතන දැන් මේ ෂෝකයි දයි අරගෙන එහෙම කරන ගොඩක් කට්ටිය ඉන්නවා. එහෙම නෙමෙයි මම බැලුවා එක්කෙනෙක් හරි මට මාසෙට කොට දාන්න පුළුවන් නම් කියලා තමයි මම මේ රකුමාරු LLC කියන කයිසක පටන් ගත්තා. අපි මේකේ මේ අපි රෝදෝ කෙඩ් එකේ රකුමාරු LLC කියලා මේ ගෝදෝ කයිස් එකක් විදියට පටන් ගත්තා. මේක මමත් වයිෆ් ගොඩක් අපේ ලංකාවේ කට්ටියන්ට උදව් කරන්න බැඳිලා ඉන්නවා. ඒකින්ද මේක WhatsApp කරහා අපේ රකුමාරු LCC ඔයාලට ඕනනම් Facebook එකේ page එක තියෙනවා බලලා ඔයාලට WhatsApp එකට ඔයාගේ CV එක ඇතුළු ඒ සියල්ල මෙව්වොත් අපි ඔයාලට හැකියාවට හරියන ජොබ් එකක් හොයාගන්න පුළුවන්. කිසිම ශෝකාදායි එකක් අපි ලබා ගන්නේ නැතුව අපි එයාලට අවශ්‍ය ඉන්ටර්වියුස් පහසුකම් ඒ සියල්ලම කරලා දීලා ඒවා ඔක්කොම වයිෆ් ඒව බලලා කරලා දෙනවා. කරලා දීලා අපි ඒ කයිස් එකත් එක්ක කතා කරලා කම්පැනිත් එක්ක කතා කරලා එයාට ඉන්ටර්වියු ලබා දීලා අපි එයාට හොඳ කයිස් එකක් එන්න එක මේ BR එක හදා ගන්න පුළුවන් විදිය කයිසා ඒ විදිය පඩි තියෙන කයිස් අපි හොයලා අපිට දැන් ඉදිරියට ජොබ් හොයන කට්ටිය ඉන්නවා නම් අපි ඒ ෂෝකයිදයි කිසිම දෙයක් අය කරන්නේ අපිට WhatsApp එකට ලින්ක් එකට අපිට සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ. එතකොට මෙයා ඒ ඔක්කොම චෙක් කරලා අවශ්‍ය ජොබ් ලින්ක් කීපයක් අපි යාට යවනවා. එයාට මේ ස්ටැටිස් එක අපිට එව්වම අපි ඒ කයිස් එකට කතා කරලා මෙයාට ඉන්ටර්වියු එක දාලා දීලා අපිට පුළුවන්
ජොබ් එකක් හොයලා දෙන්න. ඒ කියන්නේ මේ ස්ථීර රැකියාවකට යන කෙනෙක්ගේ ප්‍රධාන අරමුණක් වෙනවා ජපානයේ පුරවැසිභාවයට ඉල්ලුම් කරන එක. ඉල්ලුම් කරන එක. එතකොට ඒ ඉල්ලුම් කරන්න අවශ්‍ය කරන වාර්ෂික ආදායම කියන එක අනිවාර්යයෙන්ම බලන කරුණුකාරණා කීපයක් තියෙනවා. එතකොට ඒ කරුණුකාරණා කීපයට මේ ඉස්සරහදී උදව්වක් වෙන විදිහේ රැකියා අවස්ථා හොයලා දෙන්න පුළුවන් කියන එක තමයි අය අපේ. ඒකත් තව එකක් තියෙනවා මල්ලි. දැන් අපේ කට්ටියන්ගේ ලොකු දෙයක් තියෙනවා මේ වරද්ද ගන්න තැනක් අපි ජොබ් ටක් ගාලා මාරු කරනවා. ඒකත් උනොත් Tamanට PR එක ගන්න එන්න පරක්කු වීමක් සිද්ධ වෙන්නේ. ඒකින්ද අපි ගොඩක් කට්ටියන් කරන ඉල්ලීම තමයි අපි පුළුවන් තරම් දැන් කන්නේක් කොළ 350ක් විතර දැන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ජොබ් එකක් සෙට් වුණොත් අමාරුයි කියලා මේ තා පඩිය පොඩ්ඩක් වැඩි කියලා ටක් ගාලා අවුරුද්දෙන් අනිත් එකට මාරු වෙන එක නෙමෙයි අපි කරන්න ඕන. අපි අපේ අනාගතය ගැන හිතලා ඒකේ අවුරුදු 5ක්වත් අඩුම ඒ කයිසකේ ඉඳලා අපේ කට්ටිය ගොඩක් ඔය මාරු ගන්න එක කරන හින් තමයි එන්ෂොක් වෙලා ජොබ් මාරු ගන්න එකකින් වෙන්නේ VR එකට තියෙන අවස්ථාව නැති කරගන්න එක. දැන් ඒකින්ද අපේ ලාංකිකයන් ඒක පුළුවන් තරම් අපි කරන්න ඕන එක ජොබ් එකේ රැඳිලා වංගේ පාර්ට් ටයිම් එකක් වුණත් කමන්නේ අපේ කට්ටිය හරි. මෙතනට ආව 1100යි කියනවා. මගේ යාළුවෙක් ෂෝ ගය ගන්නවා මචං 1200යි කියලා යනවා. ඒකින්ද මම කියන්නේ එහෙමයි. එතන ඉඳලා 1100 ඉඳලා එයාට 1500 කරගන්න පුළුවන්. එතන එයා කොහොම හරි උඩට ගිහිල්ලා අර ටක් ගාලා 1200 පැන්නම් වෙන්නේ එයාට එතන මාස 6ක් එක තැනක ඉන්නවා අනිත් තැන එයාට තැනක් හදා ගන්න බෑ. ඒ කියන්නේ මං කියන්නේ මාරු වීම පවා කරන්න ඕන මාරු වෙන්න ඕන දිනු වෙන්න නම් ඒක හරියම දැනුමක් ඇතුව කරන්න කියලා තමයි මම කියන්නේ. ඉන්න තැන ලොකු කාලයක් ඉඳලා එතන හොඳට විශ්වාසය ගොඩනගාගෙන ලොකු වැඩක් කරන්න පුළුවන් තැනින් අයින් වෙන එක අපරාධයක්. මං කියන්නේ ඒකින්ද ඉන්න තැන හරියට ඉඳලා තමන්ගේ වාතාවරණය හදාගන්න තමයි බලන්න ඕන. තේරුමක් ඇතුව ජීවිතයට අත්දැකීම් එකතු කරගන්න එක තමයි කරන්න ඕන. කවුරුත් දැන් ඔය ගොඩක් ජපන් කයිස් වලට කතා කරාම ඒගොල්ලෝ CV එක දැක්ක ගමන් අහනවා ඇයි මේ ජොබ් මේ ළඟ මාරු කරලා තියෙන්නේ. ඒකට එයා කියනවා දැන් මේකෙත් අයින් වෙයි නේද කියලා අපෙන් අහනවා. ඒතර අපිට එතන දෙන්න උත්තරයක් නැති වෙනවනේ. තේරුණාද? ඒකින්ද තමයි මම කියන්නේ CV එකක් හොඳ වෙන්නත් බලපානවා හොඳ ජොබ් එකකට යන්න. ඒකින්ද දැන් මේ අලුතෙන් එන කට්ටියන්ට කියන්නේ ඉන්න තැන රැඳිලා ඉන්න අර මෙහෙ කට්ටියන්ගේ කාගෙත් කතා වලට අහු වෙන්න එපා. අහු වෙලා අතන එකයි මෙතන එකයි ඔක්කොම ගහගෙන බෑ පිළිවෙලට කරොත් මේකේ වරදින්නේ කාටවත් හොඳ අනාගතයක් තියෙන හොඳ රටක් හොඳ නීතිගරුක රටක් නේද? ඒ කියන්නේ ඒක තේරෙනවනේ ඔයාලට ඉන්නකොට. ඒ කියන්නේ බය නැතුව රෑ 12ට එකට උනත් නේ යන්න පුළුවන් රටක් කිසිම ලෝකේ තියෙන ආරක්ෂිතම රටවල් වලින් එකක් තමයි ජපානය. එකක්ද ආරක්ෂිතම රට කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඒ තරම්ම හොඳ රටක්. ඒකින්ද මම හිතනවා මේ රූල්ස් එකට අනුව අපි හරියට අවංකව වැඩ කරොත් හොඳ අනාගතයක් මේ කාටත් තියෙනවා. පැහැදිලිව. ඉතින් දැන් මේ ෂෝකයිදයි ගන්න එක ගැන සෑහෙන්න සල්ලි අරන් ජොබ් වලට දානවා. ඔය වගේ කතාවක් එක්ක නිකන් අර දැන් සල්ලි අරගෙන රස්සාවකට දාන එක වැරදි. එහෙම නැත්නම් දැන් කලින් අයියත් කිව්වා වගේ අයියලත් නිහතමානීකමත් එක්ක සහ ඒ දවස්වල තිබ්බ ජපානය අනුව සල්ලියක් ගන්නේ නැතුව දාලා අද වෙනකනොත් ඒක එක දිගට කරලා දෙනවා. හැබැයි මේ හම්බ වෙන අවස්ථාව සල්ලි දීලා ගියා හෝ නොගියා රස්සාවක් හොයලා දෙන එක සහ රස්සාවක් ලබා ගන්නවා කියන තැනේදී ඒ රස්සාව කරන්න එන මිනිස්සයා විශේෂයෙන් ලංකාවේ අය මේකට වටිනාකමක් දෙනවාද නැද්ද කියන ඒක ගැන අයියගේ මොකක්ද තියෙන අදහස? මෙහෙම මල්ලි හොඳ ප්‍රශ්නයක් ඕක. මම ස්ටෝකම අදටත් කල්පනා කරන ප්‍රශ්නයක් ඕක. නිින්දයක් නැති දවසුත් තිබුණා. ඒ වුණාට දැන් ඒක මං දැන් හැදිලම දැන් ඒක බැට කන මිනිහනේ ඒකට මේනෝනේ. අපේ මිනිස්සුන්ගේ ඕක තියෙනවානේ. මුල මතක මිනිස්සයා මුල අමතක මිනිස්සයා. මුල මතක මිනිස්සුත් ප්‍රමාණයක් ඉන්නවා. ඒකයි දැන් අපි ඒ කාලේ ඒ විදිහට කරා අදටත් අපිට කෝල් එකක් දීලා ස්තුති කරනවා එහෙම. මං කියන්නේ එහෙම කරන්න ඕනේ මැසේජ් එකක් දාන කට්ටියක් ඉන්නවා. නොකර කට්ටිය තව දැන් ඕකේ බලන් ඉන්න ඇති. ඒ කියන්නේ ඒ වගේ අපි සතයක්වත් නොගෙන කරා ඒකට මතක තියෙන පුද්ගලයෝ ප්‍රමාණයකුත් ඉන්නවා. ඒක නැති පුද්ගල ප්‍රමාණයකුත් ඉන්නවා. ඒකෙන් දැන් ඔයා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. එතකොට මම කියන්නේ මෙහෙමයි සල්ලි දීලා යන එක ඒක එතන වෙන්නේ බිස්නස් එකක්. ඒ වුණාට ඒකත් හොයලා දෙන කෙනාට රිස්පෙක්ට් කරලා හරියට වැඩ කරන් ඉන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒතර මම කියන්නේ ඔයත් ආව සල්ලි දීලා කෙනෙක් දාන එක නෙවෙයි. පුළුවන් නම් ඔයාටත් ඒ ෂෝගාය කරලා එතන හොඳ අපේ ලංකාවේ නම රැකගෙන ලොකු ගේම් එකක් ගහන්න කියන එක තමයි මම කියන්නේ. සල්ලි දීලා යන එකයි සල්ලි නොදීන එකට මට ඒකට ගොඩක් උත්තර දෙන්න අමාරුයි. ඒ වුණාට මෙහෙමයි ජොබ් එකට අපේ කට්ටියන්ට සල්ලි නොදා දැම්මම වටිනාකමක් නැති පුද්ගලයොත් ඉන්නවා මේක. මම නැති ගතියක් තියෙනවා අපේ මිනිස්සුන්ට. සමහර විට දැන් අද තියෙන ජපානයේ සහ අද මේ දුවන ලෝකෙත් එක්ක කෙනෙකුට අමාරුයි මේ වැඩ ටික කරන්න. මොකද වටිනාකමක් නොදෙන ගතිය වැඩි රස්සාවකට ගියාම මේක රැඳෙන්නේ නැති ගතිය අය ඉස්සෙල්ලා කිව්වා වගේ. ඔව් නිකන් දැම්මම රැඳෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒ කියන්නේ කොච්චර හොඳ ජොබ් එකක් වුණත් කොළ 5ක් විතර දීලා ගියොත්
ඒකට වටිනාකමක් දෙනකමක් තියෙනවා. ඒ මොන වුණත් කමන්නේ මම නම් කියන්නේ හොඳට වැඩේ කරගෙන ඉන්න කියන එක තමයි කරන්නේ අවංකව. එතකොට Tamanට හොඳ ගමන යන්න පුළුවන්. ඒනට අර පුද්ගලයාත් එක්ක තරහක් ඇති කරගන්න එක නෙමෙයි. එයා ශෝකයි කළා දීපු එකට නේ එයාට හරි සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා තමයි මම කියන්නේ. සල්ලි ගත්තා නොගත්තා හෝ. ඉතින් ඒ කියන්නේ ජපානයට ආදා පටන් මේ වෙනකන් ඔයා අදටත් මම දන්න ධර්මයෙන් අදටත් අපනශාලා ක්ෂේත්‍රය කියන්නේ රෙස්ටොරන්ට් ෆීල්ඩ් එකේ අධිකව මහන්සි වෙලා හොඳට වැඩ කරලා ඉතින් මේ වයසක් කියන්න බෑ අපිට. එතකොට ඒ විදිහට ඔයා වෙන මහන්සියට ඔයා ජපානයෙන් නිකන් ලැබුණා නෙමෙයි ඔයා ජපානය තුලින් වටිනාකමක් ලබා ගත්තා. ඉතින් හැමෝටම දෙන්න තියෙන පණිවිඩේ මං හිතනවා ඕක තමයි. ඔයාට මොකක් හරි ඊට එහා පණිවිඩයක් ඒ කියන්නේ අලුතෙන් එන අයට සහ දැනට ජපානයේ ජීවත් වෙන අයට මොකක්ද කියන්න තියෙන්නේ නුවන් මනම්පෙරියාගේ අදහස ඔයාගේ ජීවිත අත්දැකීම කට්ටියට කියන්න බලන්න ඔයාගේ අදහස මොකක්ද කියලා අවසාන වශයෙන්. අන්තිම වශයෙන් මට කියන්න තියෙන්නේ මේකයි කාටත් හොඳ රටක් මේක. හොඳ නීතිගරුක රටක්. මේ හොරකම කිසි දෙයක් නැති රටක්. මේ ඒක හින්දා අපි ඒ தත්ත්වෙත් රැකගෙන මං කියන්නේ මෙහෙ කවුරු බිස්නස් කරන්න බෑ නේ කාටත් මේ බිස්නස් කරන්න බෑ කවුරුත් එක එක මට්ටමේ මෙතනට ආපු පුද්ගලයෝ ඉන්නේ ඒ වුණාට කාටත් මේකේ මහන්සි වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම නේ කාටත් මහන්සි වෙන්න පුළුවන් අත් දෙකක් තියෙනවා කකුල් දෙකක් තියෙනවා ඇස් දෙකක් තියෙනවා නම් මහන්සි වෙන්න පුළුවන් තමන්ගේ දෙමව්පියෝ ටික ලංකාවේ ඉන්නව බලාගෙන ඒකින්ද වංචාවල් කළා දැන් ඔයාලට පේනවා දැන් ටීවී එකේ අපිට අහන්න ලැබෙන ඒවා හිරගෙදරට යන්න ඕනේ මෙතනට ඇවිල්ලා මේ ලෝකේ තියෙන අංකකයේ රටක් මේකේ හොඳ ගේම් එකක් ගහලා නේ තමන්ගේ පවුලේ කට්ටියත් මෙතනට ගෙනල්ලා අපිත් ඉන්නවා ඔයගොල්ලෝ වෙනුවෙන් ඕන වෙලාවක ඕන සපෝට් එකක් අපෙන් කරන්න පුළුවන් දෙයක් තියෙන අදටත් ඕන කෙනෙකුට අපි කරන්න කැමති ඉස්සරහා ශූෂක වලටත් මම ඒක කිව්වාට අපි කයිසේකුත් හදලා මේක කරන්නේ මේකයි ඕන කෙනෙකුට අපි සපෝට් කරන්න කැමති ඊළඟට යාළුවොත් හොඳ නේ වටේම ඉන්නවා තමන්ගේ එහෙම එකේ වැටෙන්නේ නැතුව හොඳට හිත හයිය කරගෙන ඒ කරන වැඩේ හරියට කළා අවංකව කළා හොඳට මේක කරොත් කාටත් මේ වගේ ගයක් හදන එක මේ වගේ කඩයක් පටන් ගන්නව නම් කඩයක් Tamanට කරනවා නම් කඩයක් කයිසයක් පටන් ගන්න එක කරන්න පුළුවන්. ඒකට කාටත් ඒක කරන්න බැරුණත් මම හිතනවා ජපානේ හරියට කරන තැන වැඩ අවංකව වැඩ කරගෙන හිටියොත් ඒ කයිසයක හරහා Tamanට ඕන ලෝන් එකක් අරගෙන හොඳ ගයක් හදාගෙන ලංකාවෙන් තමන්ගේ වයිෆ් ඉන්නවා නම් එහෙම ගෙන්නගෙන එහෙම නැත්නම් තමන්ගේ අම්මා තාත්තා මෙහෙට ගෙන්නගෙන හොඳ අනාගතයක් තියෙනවා කියලා මම හිතනවා. ඒකෙන් අවංකව හොඳ තමන් ගම්බත් වැඩ කරොත් හොඳ ගේමක් තියෙනවා කියලා මම හිතනවා. ඒකෙන් අවංකව අපි හොඳට වැඩ ටික කරමු කියලා තමයි මම කාටත් කියන්නේ. කියන්නේ අවංකකම සහ මහන්සියත් එක්ක ජීවිතේ ජය ගන්න. අතම තව එකක් තියෙනවා. මුල අමතක නොකර වැඩ කරමු. එහෙම කට්ටියන්ට කවදාත් හරියනවා. තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ යාළුවෝ මුලට උදව් කරපු මිනිස්සු ඒ කවුරුත් තමන්ගේ මෙතන තියාගෙන ඉදිරියට යන්න කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් මේ විදිහට තමන්ගේ ජීවිත අත්දැකීම් සහ ජපානය ගැන තියෙන අත්දැකීම් ඒ වගේම ඉදිරියට ජපානයට එන අයට කොයි විදිහටද උදව් කරන්න බලාපොරොත්තු වෙන කියන එක තමයි ඉතින් අද අපි වැඩිපුර දැන් මේ වෙනකන් කතා කරේ. ඉතින් අපි ලංකාවෙත් අයියලාගේ තියෙන විස්තර කතා කරා, අම්මා ගැන කතා කරා ඒ විදිහට. ඉතින් අපි චුට්ටක් කතා කරමුද දැන් අයියාගෙත් ලස්සන ප්‍රේම වෘතාන්තයකුත් තියෙනවා. එතකොට අයියා දැන් කසාද බැඳලා ඉන්නේ මැරිකල්ලා ඉන්නේ ජපන් ජාතික කාන්තාවක්. එතකොට ඒ අයියාගේ වයිෆ් තමයි මේ දැන් පටන් අරගන්නවයි කිව්ව කයිෂයක කියන්නේ ඒ කම්පැනි එකේ හැම කෙනෙකුම සම්මුඛ පරීක්ෂණ සහ ඒ දේවල් අධ්‍යයනය කරන්නේ ඒ වැඩ කටයුතු බලන්නේ. ඒ වගේම දැන් අපි ඉස්සෙල්ලා ආපුවාමත් අපි බොහොම ආදරෙන් සාදරෙන් පිළි අරගෙන ඉතින් සංග්‍රහ කළා ඒ ලංකාවේ කෙනෙක් ඒ කියන්නේ ජපන් ජාතිකයෙක් කියලා කිව්වට විශේෂත්වයක් තියෙනවා. අපි චුට්ටක් කතා කරමුද අයියා? ඔව් කතා කරමු. ඉතින් අපි නුවන් මනම්පේරිය අයියාගේ අක්කා මේ වයිෆ් තමයි ඉන්නේ නම මිගීවා මනම්පේරිනේ. විශේෂත්වයක් තියෙනවා නුවන් අයියා ජපානය වෙනුවෙන් අතිවිශාල කැපකිරීමක් දාඩිය මාංශයේ හෙළලා තියෙනවා දශක දෙකක් තිස්සේ. එතකොට අක්කව හම්බ වුණේ කොයි කාලෙද නුවන් අයියා? අක්කා මට හම්බ වෙනවලු 2009 මම ඉස්කෝලේ අවුට් වෙලා ඉඳිත් තමයි හම්බුනේ. එතන ඉඳන් ඉතින් මාත් එක්ක දිගටම ඉන්නවා. මාත් එක්ක ලංකාවට ගිහිල්ලා සිංහල භාෂාවත් දැන් හොඳට හදාarලා ඒවත් තනියමම උනන්දු වෙලා කතා කරලා මගේ පිටිපස්සෙන් හැම නැල්ල වගේ ලොකු සපෝට් එකක් දෙනවා. දැන් ඉතින් ලංකාවේ කට්ටියන්ට ගොඩක් අක්කා ආදරේ අපේ මාත් එක්ක ඉන්න මගේ යාළුවෝ එහෙම ඒගොල්ලන්ට අවශ්‍ය ඒකෙන් තමයි මේ කයිස් එකත් පටන් අරන් කොහොම හරි අපේ කට්ටියන්ට අලුත් ෂූෂකුවක් හරි සෙට් කරන
අද මේකෙන් ඉන්නවා කම්පැනි එකේ වැඩ ටික ඔක්කොම අක්කා හරහා දැන් තමයි. බලන් කරනවා ඒ ටික හොයලා බලලා කරන්නේ අක්කා තමයි. ඉතින් අක්කේ අපි චුට්ටක් සිංහලෙන් කතා කරමුද? ශ්‍රී ලංකාවකදී චොත්තෝ අහන ශිෂ්ටයිද? ඔව්නේ. ලංකාවේ අපි දැන් මේ කියන හැමදේම ජපන් ජාතිකයෙක් වුණත් ජපන් ජාතිකයෙක් කියලා හිතන්න බැරි තරමටම සිංහල භාෂාව තේරෙනවා. අක්කට ඉස්සෙල්ලා දැන් අපි කතා කරද්දි කියන ඔක්කොම තේරිලා අපේ YouTube එකේ අපි දැන් මේ සාකච්ඡාව මේ තියෙන අඩුපාඩු අක්ක තමයි පැහැදිලි කරලා දුන්නේ අයියට. ඉතින් මේ චූටි වෙලාවේදී අපි කතා කරපු දේවල් අක්ක ටට්ටක් ගාලා පැහැදිලි කරා. සිංහල භාෂාව කොහොමද මුලින්මම තේරුම් ගන්න පටන් ගත්තේ? අයියත් එක්ක මරිය කරා පස්සේ මම සිංහල පොත ගත්තා මෙහෙ. ඔව්. මේ වෙනත පොතක් සිංහල පොතක්. ඔව්. වෙනත යන ගමන් මම පොට පරලා තමයි වචන ටික ඉගෙන ගත්තා. ඔව්. ඊට පස්සේ පදර පස්සේ වන්දට පස්සේ. ඔව් වන්දට පස්සේ ලංකාවට අපි ගියා. ඔව්. එහෙ ගියාම මම විතරයිනේ ඉන්නේ. ඔව්. එතකොට කවුරුත් කතා කරන්නේ සිංහල. ඔව්. මට තේරෙන්නේ නැහැනේ. ඔව්. ඒකින්ද මේ තව පාඩම් කරා. පාඩම් කරා. ඔව්. දැන් අයියාගේ අක්කගේ පුතයි දුවයි. දුවා ඔව්. දෙන්නෙක් හිටියා. ඔව්. එතකොට මේ එයාලා අවුරුදු 5යි 3යිනේ. 5යි 3යි. ඔව් 5යි 3යි. එතකොට මේ මම මේ බබාලාත් එක්ක තමයි හිටියා. ඔව්. එතකොට මේ එයාලා කතා කරන්නේ හැමින්නේ. ඔව්. නේ කට්ටියත් කතා කරන්නේ හැමින් නිසා මේ මම බබාලාත් එක්ක තමයි ඉගෙන ගත්තා. ඒ කියන්නේ ලංකාවේ බබාලත් එක්ක ඒගොල්ලෝ හිමීට කතා කරද්දී මෙයාට අක්කට ගාලේ ටික තේරුණා. ලියාගෙන කොළවල ඉගෙන ගත්තා. ඉතින් දැන් මේ අපි කතා කරන සිංහල කතා කරන ස්පීඩ් එකම ඔක්කොම තියෙනවා. ඒක හැබැයි භයානකයි මල්ලි. කරන්න බෑ දැන් කියන්නේ. දැන් ඒ කියන්නේ අර මෙතනින් ඇල්ලිලා ඔව් දැන් තියෙන්නේ. කෙලින් මල්ලි මේ හිරේ දාලා වගේ තියෙනවා. ඒ වුණාට ඇත්තටම හරිම ලංකාවේ මිනිස් විදියට ඒ කියන්නේ මේ වගේ ලස්සන ගයක් පවත්වාගෙන අයියා වෙනුවෙන් ඒ කියන්නේ අපේ ලංකාවේ කෙනෙකුට ජපන් ජාතිකයෙක් විදිහට මේ දෙන ශක්තිය ගැන කියන්න වචන නැහැ. බොහොම ලොකු ස්තුතියි. සහයෝගයක් දෙනවා මට. බොහොම ස්තුතියි. ඉතින් ලස්සන බබාලා දෙන්නෙකුත් ලංකාවේ කට්ටියන්ට ඉන්නවා. මොනවා හරි කියන්න දෙයක් තියෙනවා නම් කියන්න පුළුවන්. මොනවද ඉදිරියට මෙහෙ ෂූ ෂොප් ගහනකොට මට නිතරම කියනවනේ. ලංකාවේ අයට කියන්න පණිවිඩයක් අපි. පණිවිඩයක් කියන්න ලංකාවේ කට්ටිය. මනිරේක. හරියට ජොබ් කියන්න පුළුවන්. දිගට එක තැනක. ජපානයට එන කෙනෙක් කොයි විදිහට ජපානයේ ජීවත් වුණොත් හරියනවද? හොඳින් ඉන්න පුළුවන්ද වගේ අදහසක්? අපි ජපාන් කට්ටිය කැමති එක තැනට දිගටම හිටියොත් තමයි කැමති. දිගටම කියන්නේ මේ එක තැනට හොනතම වැඩ කරන්න ඕන. ඊට පස්සේ එයාලා හිතනවනේ එයා හොනතම වැඩ කරනවා කියලා. එතකොට මේ ඊට පස්සේ එයාලගේ පරිත් වැඩි කරනවා, ප්‍රොමෝෂන්ත් කරන් දෙනවා. මොන හරි උදව්වක් කරන්න තියෙනවා නම් එයාට උදව්වක් කරනවා. ඒක හිනම් එක තැනට කම්පත්තේ. හයි. එක තැනකට තැනක කන්සිස්ටන්සි හරියට කියන වැඩ එක දිගටම එක තැනක් අල්ලගෙන හරියට තමන්ගේ කැපකිරීම මේ වෙනුවෙන් කළොත් ඉතින් ඒකට සැලකීමක් අනිවාර්යයෙන්ම තියෙනවා කියන දේ තමයි ඉතින් අක්කගේ විශ්වාසය. ඉතින් අයියත් එක්ක මේ විදියට හැමදාම සතුටින් ජීවිතය ගෙවන්න ලැබේවා කියලා අපි channel එකෙන් ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ අය විදියට අපි හැමෝම ඔයාලට සුබවත් වෙනවා. බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. මේ විදිහට හැමෝටම හැම කෙනෙකුටම මේ විදිහට ලස්සන ගෙයක් වගේම ජපානයේ සුන්දර ජීවිතයක් ගත කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අද අපි අපේ සාකච්ඡාව අවසන් කරමු. ඉතින් බොහොම ස්තුතියි අදනවන්න. Thank you මල්ලි ආවට. හරි. සුසරණයි ජය වේවා. උත්සන්නයි ජය වේවා. එහෙනම් අපි ගයිජින් අන්දගෝ වලින් නැවත හමු වෙමු.